PTD King Mods. So hello boys and girls, welcome back to PTD King official YouTube channel. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා වෙනද වගේම සුපිරි mod WhatsApp එකක්. මේක සම්පූර්ණයෙන්ම anti ban ඒ වගේම සම්පූර්ණයෙන්ම anti virus mod එකක්. ඉතින් mod එක ඇතුළට යන්න කලින් ඕගලන්ට පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඉතින් මුලින්ම කියලා ඉන්න ඕනි මගේ මේ channel එකට සබ්ලා 4K ඇවිල්ලා තිබ්බා දැන් දවස් 3කට විතර කලින්. ඉතින් අද September 28 අද September 28 ඉතින් දවස් 3කට විතර කලින් මට 4K subs live ලා තිබ්බා. ඉතින් thank you so much හැමෝටම මාත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නවට. මම දිගටම ඕගලන්ට මේ වගේ mods දෙනවා. නවත්තන්නේ නැහැ කොහොමත් ඕගොල්ලෝ දන්නවා. දිගටම දෙනවා. ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් දෙනවා මෙහෙමම. ඉතින් අපි වැඩි කතා නැතුව mod එක අස්සර කියලා බලමු කොහොමද mod එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් mod එක අස්සර ආවට පස්සේ ඔයාලට mod එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට මතක් කරගන්න ඕනේ මේක chrome.universe.messenger තමයි මේකේ base එක. APK දෙකක් විදිහට තමයි ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් link device option එක පාවිච්චි කරලා තමයි ඔයාලට activate එකට log වෙන්න තියෙන්නේ. ඉතින් මම මීට කලින් ඔයාලට මේකට කලින් වීඩියෝ එකේම කියලා දීලා තියෙනවා කොහොමද account එක හදාගන්න කියලා. ඉතින් මේක කියලා දෙන්න යන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා මොකද ගොඩ දෙනෙක් බලන්නේ නැහැ එතකොට වීඩියෝ එක දිග නිසා. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් මම කලින් වීඩියෝ වල අන්තිමට මම කියලා දෙනවා කොහොමද mod එක install කරලා setup කරගන්න කියලා සම්පූර්ණයෙන්ම. ඒ වගේම ඔයාලට ඕනනම් YouTube එකෙන් search කරලා ගන්න පුළුවන් කොහොමද account එක link කරගෙන කොහොමද GB WhatsApp එකට log වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට normally පුළුවන් GB WhatsApp එකට ඒ කියන්නේ activate එකට කොහොමද log වුණා නම් ඊට පස්සේ මේ mod එක install කරන්න තියෙන්නේ. ඉතින් සරලයි. ඉතින් මොන හරි අවුලක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට WhatsApp එකේ private message එකක් දාලා අහගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ වීඩියෝ එකට comment එකක් දාලා අහගන්නත් පුළුවන්. ඉතින් හරි guys අපි දැන් WhatsApp එක පැත්තට යමු. මුලින්ම ඔයාලට මෙතන dot 3 බලා ගන්න පුළුවන්. ඒක අස්සර ගියාට පස්සේ ඔයාලා setting වලට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා මුලින්ම install කරාට පස්සේ මේක තියෙන්නේ light theme එකත් එක්ක. ඉතින් මේක මේ විදිහට dark theme එකත් එක්ක dark theme එකට activate කරගන්න. ඔයාලගේ activate කරා නැත්නම් default activate වෙන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් device වල. ඉතින් dark theme එක මෙන්න මේ විදිහට activate කරගන්න. එහෙම activate කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එක මෙන්න මේ විදිහට තනිකර black theme එකක් තියෙන මේකේ black and white theme එක. ඉතින් මේක එන ලස්සනයි. ඉතින් ටිකක් smart look එකක් තියෙනවාට බලා ගන්න පුළුවන් UI එකේ. ඊට පස්සේ අපි දැන් යන්නේ මේක privacy එක පැත්තට. ඉතින් privacy එක පැත්තට යන්නේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන disu mods කියලා දෙනවා. ඒකට ක්ලික් කරන්න. එහෙම නැත්නම් උඩ තියෙන එකෙන් යන්න පුළුවන්. ඉතින් මම මේකෙන් ගිහලා පෙන්නන්නම්. මෙතන disu mods කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් new chat මෙතන privacy කියලා දෙනවා. ඔන්න ඒකට ක්ලික් කරන්න. ඒක උඩට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් extra privacy එක මේක. ඉතින් මේකට එනවා normally GB WhatsApp එක වගේම තමයි. ඉතින් මෙතන උඩම තියෙනවා ඔයාලට අපේ GB WhatsApp එකේ normal privacy options ටික. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් freeze last seen ඊට පස්සේ disable forward ඊට පස්සේ all and visitors privacy. ඉතින් ඒ ටික මෙතන හදාන්න තියෙන්නේ. ඉතින් freeze last seen එක මෙතන වැඩ කරන්නේ ඔයාගේ normal WhatsApp එකෙන් කියන්නේ ඔයා දැන් normal WhatsApp එකට ඉස්සෙල්ලාම log වෙලානේ මේකට link කරගන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාගේ official WhatsApp එකෙන් ඔයා එක්ක මේකට එක්ක ඒ account එකෙන් log out වෙන්න ඕනේ. නැත්නම් ටිකක් ඒක delete කරලා දාන්න ඕනේ. එහෙම මොකක් හරි වෙන්න ඕනි. ඒ දෙකෙන් එකක් නැත්නම් මේක වැඩ ගන්න නැහැ. මොකද ඔයාගේ normal WhatsApp එකට ගියාට පස්සේ අර last seen freeze වෙන්නේ නැහනේ. ඒ නිසා ඉතින් ඒ නිසා මේකෙන් විතරක් යනවා නම් තමයි මේක සම්පූර්ණයෙන් වැඩ ගන්න. නැත්නම් පොඩ්ඩක් අවුල් යනවා වැඩේ. ඉතින් කොහොමවත් මම freeze last scene මේක on කරලා තියෙන්නේ. ඊට පස්සේ hide view status. ඉතින් මේකේ status view කරා කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් මේකත් ඔයා on කරලා තියන්න කැමති නම් මේව නම් වැඩ ගන්නවා. මොකද ඔයා status view කරන්නේ මේකෙන් නම් එහෙනම් අවුලක් නැහැ. මේකෙන් වැඩ ගන්නවා. ඊට පස්සේ custom privacy එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක on කරලා තියෙන contact list එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. එහෙම ඔයා on කරලා තියෙනවා නම් ඊගාවට මෙතන show blue ticks after reply. ඉතින් මේක on කරලා තියන්න ඔයා කැමති නම් මේකෙන් වෙන්නේ ඔයා මැසේජ් එක රිප්ලයි කරාට පස්සේ තමයි එහා පැත්තේ එක්කනට පෙන්වන්නේ ඔයා මැසේජ් එක රීඩ් කරාගෙන නැත්නම් ඔයා මෙන්න මෙතන දීලා තියෙන විදිහට තමයි වැඩේ වෙන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන hide second tick එක on කරලා තියෙනවා නම් එහෙනම් එයාට පෙන්වන්නේ තනි හරියයි වැටෙන්නේ. ඒ කියන්නේ ඔයාට මැසේජ් එක ඩිලිවර් වුණේවත් නැහැ කියලා පෙන්වන්නේ.
අර හයිට් සෙකන්ඩ් ටික් එක ඒ කියන්නේ මෙන්න මේක ඔන් කරලා නැත්නම් එයාට පෙන්නන්නේ ඩබල් ටික් ඒ කියන්නේ මැසේජ් එක ඩිලේ වුණා බට් ඔයා ඒක රීඩ් කරේ නෑ කියලා එහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳ ෆීචර් එකක්. ඉතින් මේක ඔයා කැමති නම් ඔන් කරලා තියන්න show blue ticks after replay එක. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් backup and restore settings ටික. ඉතින් ඒ ටික normally ඒ ටිකම තමයි තියෙන්නේ. වෙනසක් නෑ. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් automatic අපේ catch files clean වෙන එක. ඉතින් මෙතන මේකත් ඔයා කැමති නම් ඔන් කරලා තියන්න. මේක පළවෙනි පාර ඔන් කරාට පස්සේ මේගොල්ලෝ කියලා දෙනවා මේක usually freeze වෙනවා කියලා පළවෙනි පාර. ඒ කියන්නේ පොඩි crash එකක් වෙනවා ඇති. ඉතින් ඒක ගණන් ගන්න එපා. හරිද? ගණන් ගන්න එපා ඒක. කැමති නම් මේක ඔන් කරලා තියන්න. ඉතින් ඔයාගේ ස්ටෝරේජ් එක වැඩිපුර පාවිච්චි කරනවා නම් මේක ඔන් කරලා තිබ්බට කමක් නැහැ. ඉතින් මම මේක ඔන් කරන්න යන්නේ නැහැ මගේ අවුලක් නැති නිසා. ඉතින් ඊගාට මෙතන බලන්න පුළුවන් media options ටික. ඉතින් මෙතන send image in full resolution. ඉතින් මේක ඔයා ඔන් කරලා තියන්න කැමති නම් package එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අවුලක් නැහැ. මොකද එයාගේ data ඉවර වෙන්නේ නැති නිසා. ඉතින් නැත්තම් ඔයා කාඩ් පාවිච්චි කරන කෙනෙක් නම් මේක ඔන් කරලා තිබ්බ නැතත් කමක් නැහැ. මේකෙන් වෙන්නේ image එකේ සම්පූර්ණ quality එකෙන් image එක send වෙන එක. ඉතින් ඔයාලට කැමති නම් විතරක් මේක ඔන් කරලා තියන්න. මම මේක ඔන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන වීඩියෝ. ඉතින් මෙතන තියෙනවා send videos larger than 16 MB. ඉතින් මේකත් ඔයා ඔන් කරලා තියන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් send audios larger than 16 MB. ඉතින් ඒකත් කැමති නම් ඔන් කරලා තියන්න. මෙතෙන් දෙන්නේ MB 16ට වැඩි audio files ඔයාලට send කරන්න පුළුවන් වෙනවා. ඒක unlock වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් video limit for status. ඉතින් මෙතන කරලා තියෙන්නේ video limit එක. ඒ කියන්නේ වීඩියෝ එකේ time එකේ limit එක මෙතන increase කරලා තියෙනවා. තප්පර 45ට තිබ්බ එක විනාඩි 7ක් වෙනකන් increase කරගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ ඔයාලට විනාඩි 7ක වීඩියෝ එකක් දාන්න පුළුවන් status එකක් විදියට. ඉතින් සුපිරම feature එකක් මේක. ඉතින් ගොඩ දෙනෙක් කැමති මේකට. ගොඩ දෙනෙක් මේක හොයනවා. ඉතින් මේ WhatsApp එකේ ඔයාලට මේකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඊගාට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් home features ටික. ඉතින් මේකෙන් මම කියාගෙන යනවා ටක් ගාලා. මෙතන ඔයාලට උඩ මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ emoji style එක change කරගන්න තැන. ඉතින් මෙතන ඔයාලට පුළුවන් iOS style එක දාගන්න නැත්නම් one Facebook Android ඕ ඊට system emojis එක beta. ඉතින් system emojis එම ඉතින් අර set නෑ. ඒ නිසා මම default තිබ්බ එකම දාගන්නම් මෙතන WhatsApp එක. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් font style එක. ඉතින් මෙතෙන්දී font styles කැමති එකක් ඔයාලට select කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් achieve chats එක top එකේ තියෙන බටන් එක. ඉතින් ඒක on කරලා තියාගන්න. ඊට පස්සේ pin more than 3 chats. ඉතින් මේකත් කැමති නම් ඔයා on කරලා තියන්න. කැමති නම් නෙවෙයි ඒක ඔයා කොහොමත් on කරලා තියන්න. මේකෙන් වෙන්නේ chat 3කට වඩා ඔයාලට ඕන නම් pin කරලා තියන්න පුළුවන් ඔයාගේ home screen එක. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් separate chats and groups. ඉතින් මේකත් on කරලා තියන්න. ඊගාට disable channels මේවා මොකුත් on කරන්න යන්න එපා. මෙතනින් පහළට බලා ගන්න පුළුවන් new Facebook style status. ඉතින් මේක on කරලා තියන්න. ඊට පස්සේ profile picture on home page group status. ඊට පස්සේ new context menu UI. ඉතින් මේ ඔක්කොම on කරලා තියාගන්න. මේ ඔක්කොම මේකේ එන features සුපිරි මේවා. ඉතින් මේ on කරලා තියන්න ඔයා. ඉතින් ඊට පස්සේ ඒවට මෙතන බලා ගන්න පුළුවන් ටෙලාරේ කන්වර්සේෂන්ස්. ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ ඒවට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් confirm sending sticker. ඉතින් මෙතන දෙන්නේ අර sticker එකක් send කරනවා නම් ඒක send කරන කලින් ඒක send කරන්න ඕනද කියලා ඔයාගේ confirm කරන්න අහනවා පොඩි message එකකින්. ඉතින් ඊගාවට anti edit messages. ඉතින් මේක on කරලා තියන්න. ඊට පස්සේ admin indicator. ඊට පස්සේ disable status under my name මේක on කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා fake chat එක. ඊට පස්සේ quick contact sidebar එක මේක on කරලා තියන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මෙතන ඔයාලට top කියන එක ලියලා තියන්න. ඊට පස්සේ right bubble color left bubble color. ඉතින් බබල් වල කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඒක මම ඩිෆෝල්ට් මේ බ්ලැක් කලර්ම දාලා තියෙනවා. ඊට පස්සේ guys ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් extra functions ටික. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් immunize button ටික ඔක්කොම antivirus button ටික තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේවා හැම වෙලෙම on කරලා තියන්න යන්න එපා. මොකද හැම වෙලෙම on කරලා තියන්න ගියොත් වැඩේ කියලා වෙනවා. මොකද සමහර ලාවට මැසේජ් ඔයාලට රිසීව් වෙන්නේ නැති ප්‍රශ්න වගේ එනවා. ඒ නිසා හැම වෙලේම on කරලා තියන්න යන්න එපා. ඔයාලට මොකක් හරි ඇටැක් එකක් එනවා නම් කොහෙන් හරි ඒ වෙලාවට මේක on කරලා තියන්න. එතකොට සම්පූර්ණයෙන්ම මේවා වැඩ කරන බටන්. ඒ නිසා ඔයාලට ඒවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වෙනවා මේ on කරලා තිබ්බහම. ඉතින් ඒක තමයි guys මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක off කරලා තිබ්බ මම මේ වෙලේ on කරපේක. මොකද ඒක විතරක් on කරලා තිබ්බ වැඩක් නැති නිසා මේ වෙලාවේ ඕන වෙලාවට විතරක් on කරලා තියාගන්න. ඉතින් ඒක තමයි guys privacy ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි on කරපු බටන් ටික ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් on වෙලා තියෙනවා. මෙතන අපේ
ප්‍රොෆයිල් පික් එක ඇවිල්ලා තියෙනවා හෝම් පේජ් එකට. ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සෙටින් වලට යන්න පුළුවන් ඩිරෙක්ට්ම. ඉතින් ඒක ලේසි. ඉතින් ඊට පස්සේ අපි දැන් යමු අපේ කන්වර්සේෂන් ස්ක්‍රීන් එක ඇතුළට. ඉතින් ඒක අස්සර ගියාට පස්සේ ඔයාලට මේ ඒක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට පොඩි කමෙන්ට් එකක් එමු තියෙනවා මට කියලා දෙන්න. ඊට කලින් මම මෙතන පෙන්නන්නම් මේකේ දීම් ටික. අපරෙන්ස් මට කියන්න බැරි වුණා. ඔයාලට මෙතන හෝම් එකේ දීම්ස් මාරු කරන්න පුළුවන්. මගේ මේ බග් එකක් ගිහලා තියෙනවා මක් හරි මොඩ් එකේ. ඒ නිසා මේක වැඩ කරන්නේ නැහැ. මේ විදිහට ක්‍රෑෂ් වෙනවාට බලා ගන්න පුළුවන්. හැබැයි මම මුලදී මේක සතියකට විතර කලින් මේක ඉන්ස්ටෝල් කරේ. එතකොට මේක වැඩ කරා wallpapers scene එක. ඉතින් ඔයා මේක try කරලා බලන්න පොඩ්ඩක්. මට ඒක හරියට පෙන්වන්න විදියක් නැහැ. මගේ අර වීඩියෝ එකේ preview එකේ මම wallpaper එකත් එක්ක දාලා දිනවා නම් එහෙනම් අවුලක් නැහැ. ඔයාලට wallpaper එක use කරන්න පුළුවන් live wallpapers. මම මේ කතා කරන්නේ live wallpapers මෙතනට මේ home එකට දාගන්න එක ගැන. මොඩ් එකේ preview එක කියන්නේ වීඩියෝ එක පටන් ගන්න කලින් intro එකට කලින් දෙන කෑල්ලේ live wallpapers තියෙනවා නම් එහෙනම් කේස් එකක් නැහැ. එහෙනම් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් පොඩි අවුලක් ගිහිල්ලා ඇති මොකක් හරි. ඒක ගණන් ගන්න එපා. ඒක නැති වුණා කියලා මෙතන අවුලක් කියන්නේ නැහැ කිසිම. ඒක සමහර විට මම fix කරලා දාන්නම් ඔයාලට. පුළුවන් වුණොත් ඒ වීක් එක මම අප්ඩේට් එක දීලා fix කරන්නම්. ඉතින් ඒක ගණන් ගන්න එපා වැඩිය. හැබැයි මෙතන chat එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ live wallpapers කිසිම අවුලක් නැතුව වැඩ ගන්නවා මෙන්න මේ විදිහට. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මම දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් live wallpapers වැඩ ගන්නවා. මම ඔක්කොම ටික ඔයාලට දාලා පෙන්නන්නත් ගන්නවා. ඉතින් ඔයා දැක්ක විදිහට ඔයාලට live wallpapers change කරගන්න පුළුවන් ඔයාගේ අපේ විදිහකට. අපි දැන් යමු මේකේ පොඩි කමාන්ඩ් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න. මෙන්න මේ විදිහට tissue ඊට පස්සේ මෙතන underscore එක දාන්න. ඊට පස්සේ ctt කියලා දාන්න. ඊට පස්සේ ඔයා ඒක send කරන්න මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට contact virus මේ විදිහට send වෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම contact virus එක කියන්නේ මේවා එහා පැත්තට ගියාට පස්සේ ගොඩක් lag වෙන බලනවා. එහෙම සීන් එකක් තියෙන මෙතන. ඉතින් මෙන්න මෙතන මට ඔයාලට කියන්න බැරුණා මේ පොඩි අවුලක් ගිහිල්ලා මෙතන මම fake chat on කරලා තියෙන්නේ. ඒකයි මගේ message එක එහා පැත්තෙන් ගියේ. ඉතින් fake chat එකේ සීන් එකත් මම ඔයාලට කියන්නම්. දැන් මේක ඔයා බලා ගන්න. මේ විදිහට මම දැන් tissue.ctt කියලා මම ටයිප් කරේ. හැබැයි මේක පෙන්වන්නේ එහා පැත්තේ කෙනා කෙව්වා වගේ. ඒක උනේ මෙන්න මේ බටන් එකේ. මම දැන් පෙන්වන්නේ යන එකෙන්. මෙන්න මේ බටන් එකෙන් තමයි ඒක උනේ. හරිද? මෙන්න මේකෙන්. මේක දැන් මම ඕෆ් කරලා අර කතරට ගිහලා පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපේ පැත්තෙන් ගියා. දැන් අර fake chat කෙනෙක් on කරොත් එහෙම එයා ඒ message එක ඔය පෙන්නන්නේ. ඉතින් ඒකත් අර සුපිරි feature එකක්. ඉතින් ගොඩක් වටිනවා මම හිතන්නේ ඔයගලන්ට. ඒක තමයි මෙතන තියෙන scene එක. ඉතින් මම මෙතන group එකකට ගිහලා පෙන්නන්නම්. ඔයාලට මෙන්න මෙතන මම ඉන්නවනේ හැබැයි. ඔව්. ඉතින් මෙතන මම පෙන්නන්නම් fake tag එක කියන්නේ hide tag එක. ඉතින් hide tag එක on කරන්න වෙන මෙතන බටන් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් mention කියන්නේ mention වෙන එක hide වෙලා ඒක activate වෙලා තියෙන. දැන් ඔයා මෙතන කවුරුත් mention කරන්නේ නැතුව මේ විදිහට ඒ කියලා මම ටයිප් කරලා යනවා ඒ කියලා. ඉතින් ඒක මම send කරනවා මේ විදිහට මගේ group එකේ. දැන් මෙතන එහා පැත්තේ මම ඉන්නවා මගේ නම්බරෙන්. අනිත් නම්බරේ මම ඉන්නවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මම කලින් මැසේජ් එකක් කලින් මැසේජ් තුනක් එක මේ විදිහට මේ ඇවිල්ලා තියෙන හතර කියලා. ඒක ගණන් ගන්න එපා. මෙතන ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මැසේජ් එක මේ විදිහට ටැග් එක හයිඩ් වෙලා ඇවිල්ලා තියෙනවා මේ විදිහට. මේ දැන් මේක අස්සර මං ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ කිසිම ටැග් වීමක් මෙතන වෙලා නැහැ. හැබැයි ටැග් වෙලා ආවා කියලා ඔයාලට පෙන්නනවා. දැන් මේක මං ආයෙත් ඔයාලට මෙතන සෙන්ඩ් කරලා පෙන්නන්නම්. ඔයාලට මෙතෙන් දාවට බලා ගන්න පුළුවන්. අර හයිඩ් ටැග් එක වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ඔන් වෙලා තියෙන්නේ. හැබැයි අස්සර ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ටැග් කරපු එකක් පේන්නේ නැහැ මෙතන මෙන්ෂන් කරලා නැහැ. ඉතින් ඒක තමයි ඒකෙන් ඔයාලට කරන්න පුළුවන්. ඒක ඉතින් ඒක සුපිරි feature එකක්. ඉතින් අර ලොකු chat යන group එකක එහෙම නම් මේක කරලා බලන්න. ඉතින් අර පොඩි ආදල් සීන් එකක් තියෙන්නේ.
ඔයාගේ chat ගාව එතකොට නතර වෙනවනේ ඒගොල්ලෝ කෙලිම ඇවිල්ලා බටන් එක ඒ කියන්නේ mention button එක මෙතනින් ක්ලික් කරලා පස්සේ ඔයාගේ chat එක ගාවත් නතර වෙනවා. ඉතින් ඒක තමයි එතන වෙන්නේ. ඒක අර හොඳ ෆීචර් එකක්. ඉතින් ඒක ඕෆ් කරන්න ඕන නම් ඔයාලට. ඉතින් මේක එකපාරක් ක්ලික් කරලා ඊට පස්සේ ඒක ඔටෝම ඩිස්ඇක්ටිවේට් වෙනවා. ඔටෝ නෙවෙයි ඔයා ඒක උඩ ක්ලික් කරාට පස්සේ. ඉතින් ඒ ටික තමයි guys මෙතන බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු අපේ ස්ටේටස් එක පැත්තට. ඉතින් මෙතන ඔයාලට ස්ටේටස් දාන්න පුළුවන් මේ විදිහට කැමති එකක්. මම මේක මෙන්න මේ පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒක දාන්නම්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේක විනාඩි 4ක් දිගයි හරිද? විනාඩි 4ක් දිගයි. හැබැයි දැන් normally ඔයාලට දානවා නම් විනාඩි තප්පර 30යි දාන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී ඔයාලට විනාඩි 4ක් දිගයක් මෙතන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට ඔයාලට පුළුවන් කිසිම අවුලක් නැතුව send කරන්න. හරිද? sending ඔයාලට බලා ගන්න පුළුවන් මේක send වෙනවා. හරිද? ඉතින් මම මේක send කරන්න යන්නේ මගේ network එක slow වෙන හින්දා. ඉතින් කිසිම අවුලක් නැතුව send වෙනවා. ඒක උනේ අර අපි කලින් අතන on කරා වාට මතකද ඇති විනාඩි 7ක් වෙනකන් ස්ටේටස් send කරන්න පුළුවන් බටන් එක. ඉතින් ඒක on කරාට පස්සේ තමයි මේ විදිහට ඒක unlock වෙලා තියෙන්නේ. දැන් ඔයාලට ඔයා කැමති වෙලාවක් කියන්නේ විනාඩි 7ක් කියන්නේ ලොකු වෙලාවක්නේ. ඉතින් ඒ වගේ දිග ස්ටේටස් වීඩියෝ එකක් ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් මේ ටික තමයි guys මේ මොඩ් එක ගැන මට ඔයාලට කියන්න තියෙන්නේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ඔයා අහගන්න. ඉතින් ඩවුන්ලෝඩ් ලින්ක් එක ඔයාලට පහළ කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ මොඩ් එක. ඉතින් ඒ ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් good bye හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.